හායි යාළුවනේ දේදුන් ලංකා ප්ලාන්ට් හවුස් YouTube නාලිකාවට ඔයගොල්ලන්ව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේදී මම ඔයගොල්ලන්ට පුංචි දැනුමට යමක් එකතු කරන්න තමයි අද හදන්නේ. ඉතින් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. ගොඩක් අයට ගෙදර වාණිජ වශයෙන් හරි කියන්නේ අපි එළවලු වගා කරනවානේ. එළවලු පළතුරු ඒ වගේ මල් පැල හරි මොනවම හරි යම් දෙයක් වගා කරනවා. එහෙම නැත්නම් ගෙදර ආසාවට හිටවනවා. ගෙදර පරිභෝජනයට ගන්න එළවලු පළතුරු හිටවනවා. ඉතින් ඒ හැම දෙයකටම ගොළු බෙල්ලා කියන සතාගෙන් ලොකු හානියක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ යාලා තියෙන පැල කනවා පුංචි කාලෙදී. එතකොට දලු කනවා. ඒ වගේ හානි සිද්ධ කරනවා. ඉතින් නැත්තම් සමහර විට මල හපලා දානවා. ඒ වගේ කපලා දානවා. ඒ වගේ දේවල් සිද්ධ කරනවා. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඒකට පුංචි පිළියමක් යොදන්නේ කොහොමද කියලා. සමහරක් අය දන්නවද මම දන්නේ නැහැ කියන්න. ඉතින් මේ දේ හරි කියලා මම ඕගොල්ලන්ට ඔප්පු කරලාද පෙන්නනවා. ඉතින් ඔන්න බලන්න යාළුවනේ මෙන්න මේ මගේ ශාකයක් කට් කරපු එකක්. ඇන්තූරියම් පැලයක් කට් කරපු එකක්. මේ පේනවා ඇති ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ බොටම් එකෙන් දැන් පැල ඇවිල්ලා තියෙනවා. නමුත් යාළුවනේ මම මේක කපපු මුල් දවස්වල මේ වගේ කොළ මට දකින්න ලැබුණේ නෑ. මේ වගේ ආසාවටවත් කොළයක් උඩට මතුවෙනවා බලන්න මට බැරි වුණා. මොකද මෙයාගේ එන දැල්ල ගොළු බෙල්ලෝ කෑව හින්දා. ඊට පස්සේ ඉතින් මටත් මාරම දුකයි. මේකේ පැල දාන්නේ නෑ. දාන්නේ නෑනේ මේ පැල එනවා. පැලේට එන්න ඉඩ දෙන්නේ නෑ ගොළු බෙල්ලා. මෙයාව කාලා විනාශ කරන නිසා. ඉතින් ඔන්න මේක මගේ එක පැලයක්. එතකොට මෙන්න මෙයා රතු පාට ලිලියෙක් කෙනා. එතකොට ඉතින් යාළුවනේ මේ රතු පාට ලිලියෙක් කෙනා මෙයාගෙත් කොළ එන්න දුන්නෙම නෑ. ගොළු බෙල්ලෝ කනවා. මෙයාගේ මේ ආන්තම් කොළේ මතුවෙනකොටම කනවා. ඊට පස්සේ මම හිතාගත්තා මේකේ මොකුත්ම නැතුව තමයි තිබුණේ. ඊට පස්සේ මම හිතාගත්තා හා කමක් නෑ නැති වුණාවි කියලා. හැබැයි යලේ තියෙනවද කියලා බලද්දි යලෙත් තියෙනවා. ඒත් බයයි හාරලා අතට ගන්න. ඒ හින්දා හොම මම තියලා තිබ්බා. ඒකටත් කරපු දේ මම කියන්නම්. ඊට පස්සේ අනිත් කාරණේ තමයි මෙයාගේ මම මෙන්න මේ විදියට චූටි සීඩ් ටිකක් දාලා තියෙනවා. වටේට එයාව ආරක්ෂා කරන්න වටේට බැම්මකුත් දාලා තියෙනවා. මම ඒ ගැන විස්තර දැන් කරගෙන යන්නම් ඕගොල්ලන්ට. මෙන්න මෙයාට මේ බලන්නකො තාමත් තියෙනවා. මෙයාගේ මෙන්න මේ වගේ ලූණු පොතු මම සුදු ලූණු පොතු එකතු කරලා මෙන්න මේ වගේ එකතු කරලා තියාගෙන මේගොල්ලන්ගේ පැලේ වටේට මෙහෙම දානවා. මෙයාගෙත් ඒ වගේ එහෙම දැම්මට පස්සේ තමයි මෙන්න මේ කොළ දෙක ආවේ. හරිද? ඒ වෙනකන් ආවේ නෑ. එතකොට මෙයාටත් මම කරලා තියෙන්නේ මෙන්න මේ වගේ බිත්තර කටුයි ලූණු පොතුයි මෙන්න මේ වගේ වටේට දැම්මා. මොකද මෙයාලා පැලවෙද්දී මේගොල්ලන්ව ආහාරය කරගන්නවා ගොළු බෙල්ලෝ. ඉතින් යාළුවනේ දැන් අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. මෙන්න මේ වගේ අලුතින් ආයෙමත් මම මෙන්න මෙහෙම ලූණු පොතු වටේටම දාගන්නවා. එතකොට මේ සැරට එන්නේ නෑ ගොළු බෙල්ලෝ. ඔයාලා දවස් කීපයක ලූණු පොතු එකතු කරගන්න දවස ගානෙම මාළුවට දානවනේ. ලූණු දානවා, සුදු ලූණු දානවා. ඉතින් ඒ එකතු කරගන්න ලූණු සුදු ලූණු පොතු ටික මේකට යොදන්න. මේ වගේ වටේට දාන්න කිසිම හානියක් වෙන්නේ නැහැ. පැලේටත් පැලේ ආරක්ෂා වෙනවා. ඉතින් ඔන්න ඔය විදියට කරන්න. එතකොට මම මේකට දාලා තියෙනවා බිත්තර කටු. මේ බලන්න. මේ බිත්තර කටු තියෙද්දි මෙහෙම ගොළු බෙල්ලට යන්න බෑ යාළුවනේ. ගොළු බෙල්ලගේ අර යටි පැත්තේ තියෙන මාංශලමය ස්වභාවයක්නේ. එතකොට මෙයා යද්දි මේ බිත්තර කටු වලින් මෙයාගේ ඇඟ කැපෙනවා, සීරෙනවා. ඉතින් පව් යාළුවනේ. හැබැයි එයා බයයි මේක යන්න බලන්නේ නෑ.
ඒ හින්දා ලංවත් වෙන්නේ නැහැ. ඉතින් එතකොට අපේ පැල ආරක්ෂා වෙනවා. ඉතින් ඔය විදියට ඕගොල්ලන්ටත් පුළුවන් මේ වැඩේ කරන්න. තවත් දෙයක් මම ඕගොල්ලන්ට කියන්නම්. මෙන්න මේ වගේ පියනක් වහන්න පුළුවන් ඕනෑම විදිහේ බෝතලයක් කප් එකක් අරගෙන ඕගොල්ලන්ට පුළුවන් මේක ඇතුළට ලුණු පොතු නෙමෙයි මම මේක මෙතෙන්ට අරන් ආවේ. මොකද හුලම් වැඩිනේ යාළුවනේ. හුලඟට මේවා ඔක්කොම විසි වෙලා යනවා. එහෙම වුණොත් එහෙම මට අද වීඩියෝ එක කරන්න වෙන්නේ නැහැ. මට සුදු ලුණු පොතුයි අහුල ඉන්න වෙනවා. ඒක හින්දා තමයි මම මේ බෝතලයට දාගෙන ආවේ. මේ බෝතලේ ඇතුළට ඔයාලා ගෝවා තියෙනවනේ. මට අද ගෝවා නෑ පෙන්නන්න ඕගොල්ලන්ට. ගෝවා උඩින් අර සත්තු කාලා අපි අයින් කරනවනේ නේද? අන්න ඒ අයින් කරන කොටස් මේ බෝතලයකට හරි කප් එකකට හරි දාන්න. මේකේ මේ විදියට මෙහෙම පියන වහන්න පුළුවන්නේ. ඒක නිසා මේකට දාන්න ගෝවා. එතකොට කැරට් පොතු, අල පොතු ඒ වගේ දේවල් මේකට දාන්න. දාලා නිතරම එන පැල තියෙනවනේ. ඕගොල්ලන්ගේ ගොළු බෙල්ලන්ගෙන් හානි වෙන. අන්න ඒ පැල අතරින් මෙහෙම තියන්න. තියලා පහෝදා උදේම මේක අරගන්න. එතකොට මේක ඇතුලේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ගොළු බෙල්ලෝ මේ දාලා තියෙන දේවල් කකා ඉන්නවා. හරිද? එතකොට ඔයාලා කරන්න ඕනේ මෙහෙම එක පියන වහලා යාලා නැත්තම් උදේ වෙද්දින් යනවනේ. මෙහෙම පියන වහලා ඈතකට මීටර් 50ක් හරි 50කට වැඩිය දුරකින් හරි අරන් ගිහිල්ලා දාන්න. එතකොට ආපහු එන්නේ නැහැ කියලා තමයි මං අහලා තියෙන්නේ. මමත් ඒ දේ කරා. ඔයාලත් කරලා බලන්න. මට අද ඒ දේ පෙන්වන්න විදියක් නැහැ. කරලා බලන්න හරිම සාර්ථක ක්‍රමයක්. ඉතින් ඕගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි මේ වැඩේ කරලා බලන්න. කරදරයක් වෙන මේ ගොළු බෙලි කරදරය. ඇත්තටම බලන්නකෝ දැන් මගේ මේ පැලේ එක පැලයක්වත් එක කොළයක්වත් ගන්න බැරි වුණා. හැබැයි ඉතින් දැන් මේ වෙද්දින් පැල තියෙනවා. මම මෙයාගෙන් තව පැල ගලවලත් පැල කරා පොට් කරා. එතකොට ඉතින් හොඳයි සාර්ථක ක්‍රමයක් මේ ක්‍රමේ. ඔයාලත් අත්දැක බලන්න. ඔයාලත් කරලා බලන්න. ඉතින් එහෙනම් මගේ channel එක subscribe කරලා like කරන්න, comment කරන්න, share කරන්න යාළුවොත් එක්ක. ඒ වගේම මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. subscribe කරලා bell icon එකත් click කරලා දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. එතකොට මම දාන වීඩියෝස් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ ගිහිල්ලා එන්නම් අදට. සුබ දවසක් ඔයගොල්ලන්ට.